පසසමු මරිමව් අප දේශය පුරා. ජේසු පිහිටයි මරියතතු කණ්ඩායමෙන් මම තරුෂ පෙරේරා, මම හිලන් දුලාංජන. ඇත්තටම ඔබට දැන් පේනවා අපේ අතේ සුරුවම් දෙකක් තියෙනවා. මේ සුරෝම කිබෙහෝ ස්වාමිදු දේව මාතාවන්ගේ දර්ශනයක් ඇසුරින් නිර්මාණය වෙච්ච සුරෝම. එතකොට මේ දේව මාතාවන් වහන්සේ තමයි බලාපොරොත්තු අපේ ස්වාමිදු. ඒ කියන්නේ අපි බලාපොරොත්තුවක් වෙන හැම තැනකදීම මෙතුමියගේ පිහිට ආධාරය අනිවාර්යෙන් අදට තියෙනවා. නේද? අනිවාර්යෙන්ම. මම පොඩ්ඩක් කියන්නම් කිබෙහෝ ස්වාමිදු ගැන. කිබෙහෝ ස්වාමිදු දර්ශනය වෙන්නේ ගෑනු ළමයි තුන්දෙනෙක්. ඒගොල්ලන්ට මතුවෙන ලොකුම ප්‍රශ්නය තමයි ඇයි මේ මරියතුමි එතුමියගේ හැම දුඹුරු පාටට හුරු හැමක් එතුමියට තියෙන්නේ කියන එක. ඒ ළමයි එතුමියගෙන් අහනවා ඇයි ඔබතුමියට මේ දුඹුරු පාට හැමක් තියෙන්නේ කියලා. එතකොට මරියතුමි කියනවා මම මේ සකල විශ්වයේම සියලු ජාතීන්ගේම මාතාව කියලා. ඒ නිසයි මට ඔබේ හැමේ වර්ණය මට පිහිටන්නේ මම ඔබේ අම්මා වෙන නිසා කියලා එතුමියගේ වචනනේ. මේ එතුමියගේ වදන්. ඉතින් ඒත් එක්කම තව විශේෂත්වයක් තියෙනවා මේ දර්ශනේ. එතුමිය මෙතනදී විශේෂාකාරයෙන් කියනවා ජපමාලය කියන්නේ කියලා. ඒ වගේම කඳුළු කොන්තය උච්චාරණය කරන්න කියලා කියනවා. ඒ විතරක් නෙමෙයි මෙතනදී දේවමෑණියෝ ඒ දරුවන් තිදෙනාට අපාය පෙන්වනවා. දර්ශනයක් ෆාතිමා දර්ශනෙටයි අපාය වෙන්නනවා. ඔබට ෆාතිමා දර්ශනෙත් පෙන්වනවා. ඉතින් ඒ වගේම තමයි දැන් මේ අවස්ථාවේදී එක දරුවෙක් මරියතුමි දිහා බලනවා. ඒ බලනකොට එතුමියගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. එතකොට අහනවා මෑණියනි ඇයි ඔබතුමි අඬන්නේ කියලා. එතකොට කියනවා මේ නිරාගින්නට දිනපතා පිළිවෙන බොහෝමයක් ආත්ම නිසා මම හඬනවා කියලා එතුමිය කියනවා. ඇත්තටම අයියේ දේවමෑණියෝ ගැන කතා කරත් මේ බලාපොරොත්තු අපි ස්වාමීතේ අපි හැමෝගෙම ජීවිතවල බලාපොරොත්තු ඒ හැම දෙයකටම මෙතුමිය මැදිහත් වෙනවා. ඒ වගේම ඇත්තටම මේ බැලුවොත් ජේසු බබාව තුරුල් කරගෙන හද කරගෙන ඉන්නවා. ඒ කියන්නේ ජේසු මොන දේ ආවත් මම මොන දේ බලාපොරොත්තු වුණා ජේසු අතාරින්නේ නැහැ කියන සංකේතේ තමන්ගේ පපුවට තුරුල් කරගෙන ඉන්නවා. මට මොන ප්‍රශ්නයාවක් දෙවියන් වහන්සේගේ අතේ මේ දේ වෙන්නේ දෙවියන් වහන්සේ මගේ කියන හැඟීම මෙතුමිය මේ ප්‍රතිමාවෙන් අපිට ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම ඇත්තටම දේව මාතාව තමයි ජේසුව දරුවෝ තැනැත්තිය. දෙවියන් වහන්සේව දරුවෝ තැනැත්තිය. ඉතින් ඇය තරම් පාරිශුද්ධ කාන්තාවක් මේ ලෝකේ ඉස්සරහට ඉන්නෙත් නෑ කලින් ඉඳලත් නෑ. ඉතින් මම හිතනවා මේ ප්‍රතිමා දෙක හරහා ඔබ මරියතුමීට සම්බන්ධ වුණා. දැන් ඔබ දකින්න ඇති අපි ඇත්තටම මේ ප්‍රතිමා වන්දනාවත් කරන්න කියලා. නෑ අපි මේ හරහා පණිවිඩයක් දෙනවා ඔබව ජේසු ගාවට ලං කරන්න. මරියතුමී වගේ දෙවියන් වහන්සේ ගැන බලාපොරොත්තු වෙන්න. එතුමිය කිව්වා වගේ ජපමාලය උච්චාරණය කරන්න පව්වලට මනස්ථාපනය වෙන්න. දැන් ගොඩක් අය හිතනවා මේ ජපමාලය කොහෙද බයිබලයේ තියෙන්නේ කියලා. ඇත්තටම ලූක්තුමාගේ සුවිශේෂයේ එලිසබෙත් තුමීට ඒ එලිදරව් වෙච්ච ඒ සුද්ධාත්ම වචනේ ඒ වගේම ගාබ්‍රියෙල් දේවදූතයා මරියතුමීට මංගලම් කිව්වේ අවස්ථාවේ ඒ කොටස් දෙක එකතු කරලා තමයි මෙම ජපමාලය උච්චාරණය කරන්න හදලා. ඒ වගේම අපි අහෝමාගේ ජේසුන් කියන ආඥාව කියන ෆාතිමා දර්ශනයේදී දේවමෑණියෝ කියනවා පුතේ මේක කියන්න ඉරාගේ සුද්ධකිනිස්ථානයේ ඉන්න ආත්ම වෙනුවෙන් මේ ආඥාව ඔප්පු කරන්න කියන. ඉතින් ඔබට මම අද කියනවා මේ අද ඉඳලා පටන් ගන්න දවසට එක නමෝ මරියා. ඒ නමෝ මරියා හරහා මේ මරියතුමි කියනවා එක නමෝ මරියක් කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ ළඟට යන රන් කීයක් කියලා කියනවා. මොකද අයියේ නමෝ මරියනේ ප්‍රියප්‍රසාද පූර්ණ වන්තිනේ කිව්ව වෙලාවේ තමයි සුද්ධත්මන් වහන්සේගේ ආනුභාවයෙන් ජේසු ඉපදුනේ. ඒක කියන හැම වෙලාවකම අපේ ජීවිත තුළ ජේසු ජීවමානව ආය ඉපදෙන. ඒක වචනගත කරන්න බෑ. ඔබගේ ශ්‍රී කුසේහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලද්දාව මම හිතන්නේ බලගතුම තැන ජේසු ඇවිල්ලා එතුමියගේ ගර්භය තුල
වාසය කරන්න පටන් ගන්න තැන. ඉතින් ඔබට ආරාධනා කරනවා හැමදාටම එක නමෝ මරියක් උච්චාරණය කරලා දේවම්මට සම්බන්ධ වෙන්න කියලා අපි කණ්ඩායමක් විදියට. ඉතින් ඔබ සියලු දෙනාට ජේසුස්වේතයි.